කාමයේ වර්ධව හැසිරීමේ අංග කීයක් තියෙන්න ඕනද? පහක් තියෙනවා. මොනවාද? අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕන. අන්සතු බව දැනගන්න ඕන. ඊට පස්සේ කියන්නේ sorry හතරයි. සේවනය කරන්න ඕන. ඒ සේවනයේ ඉවසන්න ඕන. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් අතර සිදුවෙන ලිංගික සේවනය කරන්න ඕන. ඒක ඉවසන්න ඕන. කවුරු හරි කෙනෙක් අපි දුමු කවුරු හරි කෙනෙක් බලෙන් අරගෙන ගිහිල්ලා එයාත් එක්ක ලිංගික සේවනය කරනවා. එතකොට එයා කැමති නෑ පළ කියලා එලවන්න හදනවා. එතකොට එයාට කාමයේ වර්ධව හැසිරීම ලක් වෙන්නේ නෑ. එයා කැමැත්තෙන් නෙමෙයි එතන ඉඳලා තියෙන්නේ. කතාව තේරුණා? කවුරු හරි කෙනෙක් ඉවසුවනම් හොඳයි කියලා ඉවසගෙන හිටියනම් මොකද වෙන්නේ? එයා ඒකට අහු වෙනවා. තේරුණාද? දැන් අතීතේ වෙලා තියෙනවනේ එහෙම කතා. මොකද්ද? දැන් අපි හිතමු හොඳ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගෙදරක ඉන්නොත් ටිකක් උස මහත තියෙන දඩාර ගෑණියෙක්. මේ ගැහිට හාමුදුරුව පෙරෙහි ඇති වෙන මොකද්ද? රාගසිතක්. හාමුදුරුව චුට්ටක් ලස්සනයි. හරිද? මොකද කරන්නේ? පිණ්ඩපාතේ වඩනකොට හාමුදුරුව මෙහෙම පාත්‍රය අල්ලගෙන ඉන්නවා. ගෑහිට මිනිහා ගෙදර නැහැ. ඇදලා ගත්ත හාමුදුරුව කාමරය ඇතුළට. ඇදලා අරගෙන මොකද වෙන්නේ? අඹු සැමිය වශයෙන් හැසිරුණා. හරිද? හාමුදුරුවෝ බය වෙලා අඬාගෙන එනවා. අඬාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි අද මට මෙහෙම වැඩක් වුණා. ස්වාමීනි මම ස්ත්‍රියක් සමග මෛතුන සේවනය කළා. බුදුරජාණන් වහන්සේ අහනවා නුඹ ඉවසුවාද? නෑ ස්වාමීනි මම කිසිදු කැමැත්තක් දැක්ුවේ නෑ. හැබැයි ඇය හරි ඡණ්ඩ පරුස ඇඟපත මහත දඩාර ගෑණියෙක්. මට කරගන්න දෙයක් නෑ. මං හද්ද නැතුව හිටියා. හැබැයි ස්වාමීනි මං කැමැත්තෙන් නෙමෙයි හිටියේ. එහෙනම් ඔබ පරාජිකා නෑ. මොකද කිව්වේ? එහෙනම් ඔබ පරාජිකා කියන්නේ උපසම්පදාව පරාද වෙලා නෑ. බලන්නකෝ. තේරෙනවද? තථාගතයන් වහන්සේගේ දීපු මේ මොකද්ද? අපිට තියෙන විනයෙන් තියෙන ආරක්ෂාව රැකවරණේ. දැන් බැරි වෙලා හරි ඒ භික්ෂුව අනේ හොඳයි. මෑගේ සැප මෑගේ පහස මට හොඳයි කියලා ඉවසුවා නම් උපසම්පදාව left. දැන් තේරෙනවද කියන එක? අපි හරි පරිස්සම් වෙන්න ඕන. දැන් අපි හාමුදුරුවෝ වශයෙන් ඉන්නකොට මොකද වෙන්නේ? දැන් අපිත් සමහර වෙලාවට දැන් මේ කාලේ තමයි මම පිණ්ඩපාතේ වැඩම කරන්නේ නැත්තේ දුර පළාත්වල කැලෑවල ඒ ගම්මාන වලට පිණ්ඩපාතේ යනවා. ඒතර මම නම් බොහොම පරිස්සම් වෙන හේතුව මොකද? මම යටින් බලනවා මේක මොකාට දෙන්නේ කියලා. ඒ කියන්නේ මේක පරිස්සම් කරගන්න එපා උපාසකම්මා. තේරුණාද කියන්නේ? සමහර වෙලාවට මොකද වෙන්නේ? දැන් ඕගොල්ලෝ හිතුවට දැන් අපි මෙහෙම බණ කියනකොට සුන්දරව බණ කියනකොට ඕගොල්ලෝ හිතුවට සමහර වෙලාවට පාත්‍රයේ මෙහෙම දෙන ගමන් සමහරට පාත්‍රයේ දෙන ගමන් උපාසකම්මලා අතින් අල්ලනවා. රාග බරිත කෑනු ඉන්නවා. එතකොට මොකද කරන්න ඕන? බොහොම ප්‍රවේශමෙන් අත් දෙක මෙහෙම තියාගෙන ඉන්න බැරි වෙලාවත් එයාගේ පහස හොඳයි කියලා ඇල්ලුවොත් ඒ පැත්තට අත යොමු කළොත් මොකද්ද වෙන්නේ? කියන්න බෑ. එතන පරාජිකා වෙන්නේ නැහැ. එතන වෙන්නේ මොකද්ද? සංඝාදිශේෂයක් වෙනවා. ඒ කියන්නේ යෝපන බික්ඛු ඕතින්නෝ විපරිණතේන චිත්තේන මාතුගාමේන සද්දින් කාය සංසග්ගං සමාපජ්ජෙය්‍ය හත්තගාහං වා වේනිගාහං වා අඤ්ඤතරස්සවා අංගස්ස පරාමාසනං සංඝාදිශේෂෝ. ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් රාගසිතින් පෙරළුණු සිතින් යුතුව ස්ත්‍රියකුගේ හත්තගාහං අත් අල්ලයිනං හෝ වේනිගාහං කෙස් අල්ලයිනං හෝ වේවා අඤ්ඤතරස්සවා අංගස්ස පරාද වෙනත් ශරීර අංගයක් අල්ලයිනම් ඔහුට සංඝාදිශේෂ ඇවතක් වෙන්නේ. සංඝාදිශේෂ කියන එක ඔයා දන්නේ ලේසි නෑ. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා 20ක් ඉන්න ඕන. ගිහිල්ලා කියන්න ඕන මොකද්ද? සුනාතු මේ භන්තේ සංඝෝ අහන්න ස්වාමීනි සංඝයා වහන්ස අයං අරිය දස්සනෝ බික්ඛු මම අරිය දස්සන භික්ෂුව වෙමි මම ගෑණියෙක්ගේ අතින් ඇල්ලුවෙමි. එහෙම කියන්න වෙනවා. විලි ලැජ්ජයිනේ ඉතින්. ලොකු ස්වාමින් වහන්සේලා පිරිසක් මැද්දේ ගිහිල්ලා ලෝක කියනකොට. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට කියනවා මොකද්ද? කාන්තාවකගේ අතේ පිරිත් නූලක්වත් ගැට ගහන්න යන්න එපා. ඇයි? පිරිත් නූල ගැට ගහනකොට මේ කාන්තාවගේ අතේ ස්පර්ශය අතට දැනෙනවා. ඒක ඔතන රාගය කියලා කියන්නේ මේ වෙන එකක් නෙමෙයි. ස්පර්ශ රාගය. ස්පර්ශ රාගයෙන් යුතුව පිරිත් නූල ගැට ගහනකොට මෙහෙම අතට දැනුනොත් මේ හොඳයි පහසුයි අනේ වෙල්වට් වගේ කියලා දැනුනොත් මොකද වෙන්නේ? ඒ හාමුදුරන්ට උපසම්පදා භික්ෂුන් වහන්සේලා 29ක් හොයාගන්න වෙනවා වැඩේ නිරවුල් කරගන්න. දැන් අපේ උපාසකම්මලා දන්නේ නැතුව ගිහලා මොකද? හාමුදුරුවනේ ගැට ගහන්නකෝ කියලා දික් කරනවා. ගොංකම් කරන්න එපා. හරිද? මොකද්ද? ස්වාමීන් වහන්සේ මට පිරිත් නූලක් දෙන්න.
පිරිත් නූල ගන්න පිරිත් නූල ගැට අරගෙන මොකද්ද කරන්න ඕන? තමන්ගේ මිනිහට කියලා ඕනනම් ගැට ගහ ගන්න. දැන් මගේ ගාවට આવොත් මං කරන්නේ මොකද්ද? පොඩිම ගෑන් ළමයෙක්ගේ ගාවවත් මං පිරිත් නූල ගැට ගහන්නේ අතට දීලි වෙලා මොකද වෙන්නේ? තාත්තට කියනවා දරුවගේ ගැට ගහන්න මං පිරිත් ටික කියනවා. තේරුණාද? අභිවාදන සිල් මොන හරි ඒ ටික කියලා දෙනවා. පිරිත් ටික කියනවා. අන්න එහෙම ආශිර්වාද කිරීම. දැන් ඒකේ මම ওই කරුණු ටික කියලා කිව්වේ මොකටද දන්නවද? අපේ උන් ඕව දන්නේ නැති නිසා ගිහිල්ලි වෙරලා මොකද වෙන්නේ? අනේ හාමුදුරනේ ගැට ගහන්න කියලා හාමුදුරන්ගේ උකුල උඩ අත තියාගෙන ගැට ගහ ගන්නවා. එතකොට වෙන්න ඕන හරිය හාමුදුරන්ට වෙනවා. ඒ කියන්නේ හාමුදුරන්ට මේ සීලය රැක ගන්න ඔය ඇත්තෝ උදව් කරන්න ඕන, දැනගන්න ඕන. මේ විනය එතකොට දැනගන්න ඕන පැවිද්ද විතරද? නෑ. ගිහියෝ දැනගන්න ඕන. දැනගත්තට පස්සේ තමයි මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේලාට මේ සිල්පද රැක ගන්න පහසු වෙන්නේ.